අද මේ එච්චර මේ බන් මොනක්වත් නැතුව කොහොමද කොණ්ඩේ ලස්සන කියන්නේ සාමාන්‍යයෙන් hear normal hair style එකක් දාන්නේ කොහොමද මේ තියෙන කොණ්ඩේ දැන් මේ බැන්දාම පොඩ්ඩනේ මේකට අපි කොහොමද ඉක්මනින්ම බන් එකක් හදාගන්න ඉක්මනින්ම hair style එකක් හදන්නේ කොහොමද hair style දෙකක් කියලා දෙනවා එකක් මම නිකන් මේ බන් එකක් මේ වගේ එකක් පාවිච්චි කරලා ඔයගොල්ලන්ට කඩවල වලින් වෙන්දපොලේ මේවා ගන්න පුළුවන් මේ වගේ ඒවා මේකේ කලයුවක් තියෙනවා. ඉතින් මේ වගේ එකකින් කොහොමද විනාඩි දෙකකින් තුනෙන් කොහොමද ඔයාලා තනියම hair style එකක් කොහොමද දාගන්නේ කියලා. ඒක තනියෙන් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ සැලොන් එකකට යන්න ඕනේ නැහැ. මේ ඔයාලා තනියම ඒක කරගන්න පුළුවන් දෙයක්. මම ඒක නිසා ඒක කියලා දෙන්නම්. ඊට පස්සේ කියලා දෙන්න චූටි කොණ්ඩේ නැති කෙනෙකුට කොහොමද අපි ඒ වගේ මේ බන් එකක් කොහොමද හදාගන්නේ කියලා. කිසිම දෙයක් වීග් එකක්වත් මොකක්වත් නැතුව නිකන් බන් එකක් දාන්නේ කොහොමද කියලා ඉක්මනින් මම මේ දෙකම කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේක වීඩියෝ එක ඉවර වෙනකන් මගෙත් එක්ක රැඳිලා ඉන්න. පාඩම් දෙකක් අද ඔයාලට කියලා දෙනවා. ඉතින් මම මේක දැන් ඔයාලා දන්නවා. මේක අපි hair style එකක් දානකොට මේ විදිහට දැන් මම මොන ලස්සන පීරුවා මේක. හොඳට කොණ්ඩේ පීරන්න ඕන. තෙල් ගාලා තියෙන්න බෑ. තෙල් ගාලා තිබ්බහම කරදරයි hair style දාන්න අමාරුයි. ගොඩක් අය සැලොන්ස් වල දෙනකොට තෙල් ගාගෙන එනවා. තෙල් ගාගෙන ඉන්න එපා. මේ දැන් මේක නම් Taman කරගන්නේ තෙල් ගාගෙන නැතුව ජෙල් අරවම කිසි දෙයක් hair spray එහෙම වදින්නේ නැහැ. දැන් මේ විදිහට ඔයාලට පුළුවන් පොයින්ට් එකක් දාගන්න. මේක තමන්ම කරගන්න. අපි මම ඔයාලට එදා කියලා දුන්නා මේ විදිහට රබර් බෑන්ඩ් එකක් අරගෙන කොහොමද මේ පොයින්ට් එකක් දාගන්නේ කියලා. මේ විදිහට මම මේ විදිහට පොයින්ට් එකක් දාගන්නවා. මම අපි පොයින්ට් එකක් දාගත්තා. දැන් මට මේක ඔයාලට පුළුවන් මේ කොණ්ඩේ හංගන්න. දැන් මේ කොණ්ඩේ වලට වැඩක් නෑ. දැන් මේකෙන්නේ අපි දැන් කරන්නේ මේක මේ විදිහට අපි අයින් කරගමු. ඒකට අපි ක්ලිප්ස් ගහ ගන්න පුළුවන්. කොණ්ඩ කටු ටිකක් ගහ ගන්න. හර්නර් කටු කියලා මං කිව්වේ. අර දෙපැත්තට තියෙන්නේ මේ වගේ ඒවා. ඒ වගේ ටිකකින් මේක අයින් කරගන්න. يعني ඔයාගේ මේ පොඩි කොණ්ඩේ දැන් මේකෙන් අපිට මේකෙන් වැඩක් ගන්න බැරි නිසා අපි hair style එකක් දානකොට මේකෙන් අපිට අවශ්‍ය නැත්නම් අපි ඒක හංගන්න. දැන් කොණ්ඩේ ගොඩාක් තියෙන කෙනෙකුට අපිට පුළුවන් කොණ්ඩේ භාගයක් විතර හංගලා ඉතුරු ටිකෙන් hair style දාන්න. ඔක්කොම පාවිච්චි නොකර. එහෙමත් ඒවා දින. දැන් මේක මම අයින් කරා. දැන් මෙයාගේ කොණ්ඩේ ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ විග් එකක් මේ වගේ ඒවා කඩේ වෙලෙද පොලේ තියෙනවා. කල එකක් හරි ඕන කල එකක් ගන්න මේක මෙහෙම ඇදලා මේකට මෙහෙම තියලා මේ විදිහට දාන්න පුළුවන්. දැන් ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ මේක දාලා ඉවර වෙලා තනියම මේක ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්. කවුරුවත් ඕනේ නැහැ. මේක ලස්සනට තියෙනවා. ජෙල් hair spray අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් පොඩි සිම්පල් වැඩක් තියෙන මේ වගේ මේ ගැලවෙයි කියලා හිතනන පොඩි කට දෙක තුනක් ගහගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් පනාවට ජෙල් චුට්ටක් අරගෙන මේ විදිහට මෙහෙම පීරලා ඉතින් මෙහෙම සෙට් කරගන්න. මේක උඩට දැන් කුණගක් එහෙම ආවම මේ කොණ්ඩේ විසිරිලා යන නිසා නැත්තම් hair spray චුට්ටක් විදින්න. දැන් මම කියලා දෙනවා. දැන් ඒක ඔයාලට පුළුවන් නේ. දැන් මම වෙන එකක් කියලා දෙන්නම්. දැන් මේකෙන් මම හිතනවා ඔයාලට ඔලට ප්‍රයෝජනයක් ලැබෙන්න ඇති. මේ වගේ ඒවා වෙනද පොලේ තියෙන ඔයාලා තනියෙන් මේක කරගන්න පුළුවන්. දැන් මම කියලා දෙන්නේ කොණ්ඩේ ගොඩක් අඩු අයට කොහොමද අපි මේ වගේ hair style එකක් දාන්නේ කියලා. මට හිතන්නේ මේ වගේ ඒවා වැදගත් වෙනවා ඔයගොල්ලන්ට. වෙඩින්ස් හැමෝම වෙඩින්ස් වලට යනවා නේද? යනකොට අපි සැලොන්ස් වල ගොඩක් මේ ටික කරන් සල්ලි වියදම් වෙනවනේ. මම මේ කියලා දුන්නේ සල්ලි වියදම් නොවි ගෙදර ඉඳලා ඔයාලට තනියම යනකොට දැන් අපි
තවත් කෙනෙකුට දැම්මට අපිත් දාගන්න හේර් ස්ටයිල් අපිටම දාගන්න පුළුවන් වෙන්න ඕනේනේ. ඉතින් ඔබ ඒ වගේ කෙනෙක් නම් ඔයාලටත් පුළුවන් මේ විදිහට එහෙම දාගන්න. දැන් මම කියලා දෙන්නම් මේ වගේ කොණ්ඩයක් ඔයාලට දැන් පොඩි කොණ්ඩයක් තියෙනවා නම් කොහොමද මේක දැන් මේක මම ආයෙ බෑන්ඩ් එක මේක ගලවලා අලුතෙන් දාන්නම්. මේ විදිහට මෙහෙම පීරලා ඔයාලට ඉස්සරහට මම ඊයේ කියලා දුන්නා වගේ මේ ටික බෑක් හෝම් කරලා ඒ ඕන දෙයක් කරගන්න පුළුවන්. මම අද ඒ ටික ඉස්සරහ ටික කරන්නේ නැහැ. මේක මේ විදිහට ආයෙත් අපි මේක පොන්ටෙල් එක තියාගමු. තියාගෙන මේ වගේ මේක මේ කොණ්ඩ ලේය කරපු පොඩි කෑලි ෆෙදර් කරපු කොණ්ඩයක් මේක මේ ක්ලාස් එකේ ඒක නිසා මේ ඩමිය මේ කෑලි තියෙන කොණ්ඩේ හරියට. දැන් ඊට පස්සේ මේකත් අපිට ඉස්සරහට ටික නීට් කරගන්න අර විදිහට හේර් ස්ප්‍රේ චුට්ටක් ගහලා අතින් මෙහෙම නීට් කරගන්න. දැන් මේ චුට්ටෙන් අපිට මේ ගුලියක් හදන්නත් බෑනේ. මොකක්වත් අපිට කරන්න අමාරුයි. දැන් ඔයාලට තියෙන්නේ මේ බෑක් හෝම් කනාවක් අරගෙන මේ වගේ පනාවක් අරගෙන මේක මෙන්න මේ විදිහට බෑක් හෝම් කරන්න. මේ හේර් ස්ටයිල් දෙකම චූටි වෙලාවකින් කරගන්න පුළුවන්. ලොකු වෙලාවක් යන්නේ මේ විදිහට බෑක් හෝම් කරන්න. මේක ඉවරනාන් පස්සේ මෙහෙම කරාම මේවා අයින් වෙනවා. පිළිවෙලකට කරන්න නැත්නම් අවුල් වෙනවා. කොණ්ඩේ අවුල් වෙන්නේ නැහැ මේ විදිහට කොණ්ඩේක මෙහෙම කරාම මේ විදිහට. දැන් ඔයගොල්ලන්ට මේකේ අර වොලියුම් එක ඇවිල්ලා තියෙනවා ලොකුවට. ඔයාලට අවශ්‍ය තරමට මේකට ඕන හේර් ස්ප්‍රේ චුට්ටක් ගහන්න මේක බහී කියලා හිතෙනවා නම් මේක බහින්නේ නැහැ හොඳට තියෙනවා. දැන් මේක කොණ්ඩේ ගුලියක් අපි වගේ ලස්සන දැන් අපිට මේක ඔයාලට පේන ඇති. දැන් මේකට අපි කරන්නේ හේර් නෙට් එකක් ඕනේ. මේ වගේ නෙට් තියෙනවා. අපි නෙට් එකක් ගමු. නෙට් එකක් අරගෙන මේ ලොකු නෙට් නෙවෙයි සාමාන්‍ය මේ නෙට් කටු දෙකක් ගහගෙන මෙතෙන්ට එක කට්ටයි මම කිව්වා කට්ටක් නමලා ගහගන්න කියලා මේ විදිහට නමලා එකක් ගහගන්න යටට මෙතන මේ ගෙඩියක් වගේ තියෙන කොටසක් තියෙන ගැටයක් වගේ ඒ ගැටේ තියෙන තැනට මේක දාලා මේක මෙතනින් යටින් ගහන්න. ඒතර කොප්පෙන් පැඳිලා තියෙනවා ගැලවෙන්නේ නැහැ. මේ පැත්තට ඕනනම් අපිට ගැටයක් තියෙන එකක් ගහගන්න පුළුවන්. සමහර කටු තියෙනවා නැමෙන්නේ නැති ඒවා. දැන් මේ කටු නම් නැමෙනවා. නැමෙන එක ලේසි. ඊළඟට මේක මේ බන් එක ඇතුළට මෙන්න මේ ටික ඔක්කොම දාගන්න. මේක ඇතුළට මේ නෙට් එක ඇතුළට මේ කොණ්ඩේ ටික ඔක්කොම දාගන්න. මේ විදිහට නෙට් එක ඇතුළට ඔක්කොම කොණ්ඩේ දාලා මෙහෙම ඔයාලට අවශ්‍ය උසට අවශ්‍ය තැනට අවශ්‍ය හැඩයට මේක හදලා මෙහෙම කොණ්ඩෙට සෙට් කරගන්න. මේ විදිහට තියන්න කිසි යාවුලක් නැහැ. දැන් කොණ්ඩේ ලස්සන කොණ්ඩයක් තියෙනවා වගේ පේන්නේ. මේකට මෙහෙම කටු ගහ ගන්න. මේ විදිහට ඔයාලට මේක හැඩේ හදා ගන්න පුළුවන්. මේ විදිහට ඕන විදිහකට පවුමට මෙහෙම හදන්න පුළුවන්. මේ දිගට හදන්න පුළුවන්. ඔයාලට කැමති ආකාරයකට මේක මේ විදිහට මේ ටේල් එක දාලා මේක ඇතුලේ මෙහෙම දාලා
දැන් මෙතන ලොකු බන් එකක් තියෙනවා වගේ තමයි පේන්නේ. දැන් ඉවරයි හෙයාර් ස්ටයිල් එක. ඉතින් මේකෙමුත් ඔයාලා මෙන්න බන් එකක් හැදුවා අපි. දැන් මෙයාගේ පොල්ලේ තිබුණේ චුට්ටයිනේ. දැන් මේ වගේ පිම්බිලා ආවේ අපි බැක්කෝම් කරපු එකෙන්. නැත්තම් මේක මේ අනිත් පැත්ත හරවන්න හරි අමාරුයි. නෙට් එක දාලා නෙට් එක ඇතුළට දාලා නෙට් එකේ මේකට සෙට් කරන එක තමයි කරේ. එහෙනම් අද අපි හෙයාර් ස්ටයිල් එකක් easy hair style එකක් දාගත්තා. පුරුදු වුණා. ඉතින් මගේ රුයැත්ති dream paradise මගේ YouTube channel එකට ඔයගොල්ලෝ like comment දාන්න. ඉතින් ඔයගොල්ලන්ට මොන හරි